ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. නර්තන විෂය හදාරන ඔයාලා වෙනුවෙන්ම සකස් කළ නර්තන පාඩම් මාලාවෙන් අදත් මම ඔබ හමුවන්නට පැමිණියේ ඔබට වැදගත් වෙන පාඩමක් සමගයි. දුවේ පුතේ 10 11 ශ්‍රේණිවල නර්තනය හදාරන ඔයාලට මෙම වීඩියෝව වඩාත් වැදගත් වේවි. අද මම මෙම වීඩියෝව තුලින් කතකලී නර්තන සම්ප්‍රදාය පාඩමේ කෙටි ප්‍රශ්න 20ක් සහ ඒවාට පිළිතුරු ඉදිරිපත් කරනු ලබනවා. දුවේ පුතේ ප්‍රශ්න එකින් එක තිරයේ දිස්වන අවස්ථාවන්හිදීම ඔබත් ඒවාට පිළිතුරු සැපීම සිදු කරන්න. පසුව මා විසින් ඉදිරිපත් කරන නිවැරදි පිළිතුර හා සසඳා ඔබ ඉදිරිපත් කළ පිළිතුර නිවැරදිදයි තහවුරු කරගන්න. එහෙනම් දුවේ පුතේ දැන් අපි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡාවට යමු වෙමු. පළමු ප්‍රශ්නය. කච්චකිට්ට නම් අභ්‍යාස පුහුණුව ලබා දෙන නර්තන සම්ප්‍රදාය වනුයේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 3 කතකලීය. දෙවන ප්‍රශ්නය. කතකලී නර්තනයේ ගීත ගායනා කරනු ලබන්නේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 2 සංස්කෘත හා මලයාලම් වසිනි. තුන්වන ප්‍රශ්නය. කතකලී නර්තනයේදී ප්‍රධාන ගායකයා හඳුන්වන්නේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 2 පොන්නානි නමින්ය. හතරවන ප්‍රශ්නය. කතකලී නර්තනයේදී හාස්‍යෝත්පාදක ගණයට අයත් චරිත සඳහා හිස් තැනක් වේශ නිරූපණ ක්‍රමය භාවිතා කරයි. නිවැරදි පිළිතුර වන්නේ අංක 3 කාරි. පස්වන ප්‍රශ්නය. කතකලී නර්තනය උගන්වන ප්‍රධාන ආයතනය වන්නේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 2 කේරළ කලා මණ්ඩලමය. 6 වන ප්‍රශ්නය. කතකලී නර්තන සම්ප්‍රදාය ප්‍රභවයට පත් වූයේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 1 දක්ෂිණ ಭಾರತයේ කේරළ ප්‍රාන්තයේදීය. 7 වන ප්‍රශ්නය. කතකලී නර්තනය සඳහා වස්තු බීජ සපයාගෙන ඇති ග්‍රන්ථ වනුයේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 1 මහා භාරතය හා රාමායනයයි. 8 වන ප්‍රශ්නය. කතකලී නර්තන සම්ප්‍රදායේ ආරම්භයට පාදක වූ ගැමි නාටක දෙක වන්නේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වන්නේ අංක 4 රාම නාට්‍යම් හා ක්‍රිෂ්ණාට්‍යම්ය. 9 වන ප්‍රශ්නය. කතකලී ශිල්පියෙකු හිසට පළඳින ආභරණය හිස් තැනක් නමින් හඳුන්වයි. මෙහි නිවැරදි පිළිතුර අංක 2 කිරීටම්. 10 වන ප්‍රශ්නය. මිනික්කු හා පච්චා යනු හිස් තැනක් නර්තනයේ වේශ නිරූපණ ක්‍රම දෙකකි. මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 3 කතකලී. 11 වන ප්‍රශ්නය. කතකලී ප්‍රචලිත කිරීම සඳහා පිහිටුවන ලද ආයතනය වන්නේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 4 කේරළ කලා මණ්ඩලමය.
12 වන ප්‍රශ්නය. කතකලි නර්තන සම්ප්‍රදායේ වේශ නිරූපණ ශිල්පියා හඳුන්වනු ලබන්නේ හිස් තැනක් යන නමිනි. සඳහා නිවැරදි පිළිතුර වන්නේ අංක 2 පත්තුකාරන්. 13 වන ප්‍රශ්නය. කතකලි නර්තන සම්ප්‍රදායට අයත් ඝන සහ අවනත් භාණ්ඩය වන්නේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 2 චෙංගිලම් හා චෙන්ඩාව. 14 වන ප්‍රශ්නය. කතකලි රංගනයක දක්නට ලැබෙන ප්‍රථම පූජා නර්තනාංගය හඳුන්වන්නේ හිස් තැනක් යන නමිනි. මෙහි හිස් තැනට සුදුසු පිළිතුර වන්නේ තෝඩායම්ය. 15 වන ප්‍රශ්නය. කේරළයේ පැවති නෘත්‍ය නාටක අතුරෙන් විධිමත් සම්ප්‍රදායක් ලෙස කතකලි නර්තනය ගොඩනංවන ලද්දේ මේ සඳහා නිවැරදි පිළිතුර වන්නේ අංක 2 වල්ලතෝල් නාරායන මෙනනිය. 16 වන ප්‍රශ්නය. කතකලි නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස භාවිතා කරන්නේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 2 චෙන්ඩාවයි. 17 වන ප්‍රශ්නය. කතකලි නර්තනය උගන්වන ගුරුවරයා හඳුන්වන්නේ හිස් තැනක් නමිනි. මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ අංක 2 ආසාන. 18 වන ප්‍රශ්නය. කතකලි නර්තන සම්ප්‍රදායේ අනුගායකයා හඳුන්වන්නේ හිස් තැනක් නමිනි. මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 1 සිංකිලි. කතකලි නර්තන සංදර්ශනයකදී දෙවියන් වෙනුවෙන් පවත්වන බේරී වාදනය හිස් තැනක් නමින් හඳුන්වයි. මේ සඳහා නිවැරදි පිළිතුර වන්නේ අංක 2 කේලිකොට්ටු. කතකලි නර්තන සම්ප්‍රදායේ ප්‍රවර්තනය සඳහා අනුග්‍රහය දැක් වූ මහා කවියා වනුයේ මෙහි නිවැරදි පිළිතුර වන්නේ අංක 2 වල්ලතෝල් නාරායන මෙනනිය. කතකලි නර්තන සම්ප්‍රදාය පාඩමින් කෙටි ප්‍රශ්න 20ක් ඒවාට පිළිතුරු සමග සාකච්ඡා කර දැන් අවසන්. නැවතත් මෙම පාඩමෙන්ම තවත් ප්‍රශ්න කිහිපයක් සමග අලුත් වීඩියෝවකින් හමු වෙමු. ආයුබෝවන්. ඔබට ජය.